ආයිබෝවන් කොහොමද ඉතින් ඔයාලට ධම්මීස් ලයිෆ් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න මේ වගේ රසම රස වීඩියෝ බලන්න. ඉතින් අද මම අරගෙන ආවේ රසම රස වගේම පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ රසම රස තෝස එකක් හදාගන්නේ කොහොමද කියලා. තෝසෙ හදන්න උඳු අවශ්‍යමද? අනේ නෑ මේක බලන්නකෝ. මේක බැලුවට පස්සේ ඔයාලට තේරෙයි තෝසෙ හදන්න මෙච්චර ලේසියෙන් පෝෂණ ගුණයෙන් ඉහළ විදියට හදාගන්න පුළුවන්ද කියලා. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා රැයක් පෙඟෙන්න දාලා තිබ්බ කඩල ටිකකුයි රැයක් පොඟව ගත්ත මුං ඇට ටිකකුයි. පරිප්පු නම් ඉතින් ගොඩක් වෙලා පෙඟෙන්න ඕනේ නැහැනේ. ටික වෙලාවක් පොඟව ගත්තාම ඇති. මෙන්න මේ වර්ග තුන හොඳට පොඟවගෙන පිරිසිදු කරගෙන මෙන්න මේ වගේ වැහෙන ප්‍රමාණයට වතුර ටිකක් එකතු කරලා පැත්තකින් වහලා තියාගන්න. මේ ටික අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මතක ඇතුවම ඔයගොල්ලෝ කඩලයි මුං ඇට ටිකයි හොඳට රැයක් පොඟවලා අරගන්න. ඉතින් මේ විදිහට වහලා පැත්තකින් තිබ්බට පස්සේ මම එකතු කරගන්නවා තව දෙයක් විශේෂ දෙයක් මේකට. ඕට්ස්. ඉන්ස්ටන්ට් ඕට්ස් නම් ගන්න එපා. ඔයා ඩයට් කරන කෙනෙක් නම් ඉන්ස්ටන්ට් ඕට්ස් නැතුව රෝල්ඩ් ඕට්ස් එක ගන්න. මේ තියෙන්නේ රෝල්ඩ් ඕට්ස් එක. ඒකෙන් මම මේ සැහැඳි 4ක් විතර දාගෙන ඒක බ්ලෙන්ඩ් කරලා පිටි කර ගන්නවා. මේ පිටි ටිකත් තෝස එකට තෝස මිශ්‍රණයට එකතු කර ගන්නවා. ඉතින් මේක තනි කරම ඩයට් එකක් කරන කෙනෙක්ට නම් හොඳටම ගැලපෙන තෝස එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඕට්ස් ටිකක් පිටි කරගෙන අපි බලමු අපේ රසම රස තෝස එක හදාගන්නේ කොහොමද කියලා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ වතුර ටිකක් එක්ක දාලා තිබ්බේ යට වර්ග ඔක්කොම ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා තව පොඩි දෙයක් මේකට එකතු කරගන්නවා මම නිවිති කොළ දෙක තුනක්. නිවිති කියන්නේ පෝෂණ ගුණයෙන් ඉහළම කොළ වර්ගයක්. ඉතින් මේ නිවිති දාගත්තාමත් මේක මාරම රසයි. නිවිති කොළ දෙක තුනක් හොඳට පිරිසිදු කරගෙන එකක් දෙක තුනට කඩලා මෙන්න මේ බ්ලෙන්ඩර් කප් එකටම දාලා ඒ ටිකත් එක්කම හොඳට ක්‍රීම් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපේ තෝෂ මිශ්‍රණය හරි. දැන් මම මේකට එකතු කරගන්නවා කලින් පිටි කරගත්ත ඕට්ස් ටික. ඕට්ස් පිටි ටික මේ විදිහට එකතු කරගන්නවා අපේ බ්ලෙන්ඩ් කරගත්ත තෝස මිශ්‍රණයට. ඊට පස්සේ මේකට මම දාගන්නවා රස අනුව ලුණු කුඩු බොහොම පොඩි ප්‍රමාණයක්. ලුණු කුඩු චුට්ටක් දාගෙන මේක කලවම් කරගන්නවා. අර කලින් අපි තෝසේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගත්ත බ්ලෙන්ඩර් කප් එකටම වතුර බොහොම පොඩි ප්‍රමාණයක් දාලා ඒක ඉතුරු වෙලා තියෙන ටිකත් කලවම් කරගෙන මෙන්න මේ විදිහට දාගෙන හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනේ කැට කැට නැති වෙන විදිහට. මම දැන් මේ
ලෑස්ති වෙන්න තෝසේ එක හදන්න පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔලිව් ඔයිල් ටිකක් දාලා ඒ ටික බ්‍රෂ් කරගන්නවා පෑන් එක සීසන් කරගන්න. මේ විදිහට බ්‍රෂ් කරගත්තට පස්සේ පොඩ්ඩක් රත් වුනහම තමයි අපි තෝෂ මිශ්‍රණය මේකට දාන්න ඕනේ. බලන්නකො මෙන්න මේ ගානට මෙන්න මේ උකු පදමට තමයි අපේ තෝස මිශ්‍රණය තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඉන්දියන් තෝස එකක් විදිහටම රසම රසට තෝස එක හදා ගන්න පුළුවන්. බලන්නකො තෝසේ මිශ්‍රණය දැම්මට පස්සේ ඒකේ අර බුබුලු එන විදිහයි ඒක මාරම ලස්සනට අපි උඳු වලින් හදන තෝසේක විදිහටම හැදෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේකට පිපුම් කාරක විදිහට කිසිම දෙයක් පාවිච්චි කළේ නැහැ. විනාඩි 2කින් හදා ගන්න පුළුවන් රෙසිපි එකක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. මොකද පෝෂණ ගුණයෙන් ඉහළව හදා ගන්න තෝසේ එකක් නිසා. ඉතින් බේකින් පවුඩර්, බේකින් සෝඩා, ඊස්ට් වගේ දේවල් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. බ්ලෙන්ඩර් කරපු ගමන් කලවම් කරලා අපිට මේ ටික හදා ගන්න තමයි තියෙන්නේ. පොඩි වෙලාවක් යන්නේ අපිට අර කඩල ටිකයි මුං ඇට ටිකයි පොඟව ගන්න යන වෙලාව විතරයි. නැත්තම් මේක හදාගන්න පුළුවන් ඉක්මනින්ම. මෙන්න තියෙනවා මගේ පෝෂණ ගුණයෙන් ඉහළම රසම රස තෝසේ ප්ලේට් එක. මම මේ තෝසේ එක කන්න හදාගත්ත ටෙම්පරාදු කරගත්ත පරිප්පු එකකුයි රතුළු උණු උඹලකඩ වැර්ණිය මිරිස් දාලා හදාගත්ත
රසම රස හින්දුමකුයි. මේ දෙකත් එක තෝසෙ කෑල්ලක් කනාගෙන කනවා කියන්නේ ඉතින් පුදුම රසයි. මොකද බය වෙන්න දෙයක්වත් නැහැ. මේක පෝෂණයෙන් ඉහළ ඩයට් එකක් කරන අයට නම් සුපිරි තෝසෙ එකක්. ඉතින් මේ වගේ රසම රස වීඩියෝ බලන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.